ඔබ කෙතරම් කාර්යබහුල වුණත් සිහි නිරෝගී සිරුරක් පවත්වා ගන්න ඔබ කැමතියි. ඔබ ඒ සඳහා හුඟක් මහන්සි වෙනවා. හැබැයි ඒ මහන්සිය කෙතරම් දුරට සාර්ථකද කියලා ඔබ හිතලා බැලුවද? ඉතින් මේ ගැන අද දවසේදීත් අදහස් දක්වන අප සමග එකතු වෙලා ඉන්නවා කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය ආයතනයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය වෛද්‍ය ආර්.එස්. ජයවර්ධන මහතා. ගේපාර අපි කතා කරේ මේ උදරයේ මහත් වීම සහ සමස්ත සිරුරේ තෙල් තැම්පත් වීම නිසා ඇතිවෙන ආබාධයන් සම්බන්ධයෙන්. ඊයේ හවස මට දුරකථන ඇමතුමක් බොහෝ කලාතුරකින් එන දුරකථන ඇමතුමක්. ඔහු ඒ පැත්තෙන් කතා කරනකොට මම අඳුරගත්තා ඒ මාගේ අතිජාත මිත්‍රයෙක් ගොඩක් කාලෙකින් කතා කරේ. මිත්‍රයාට ඕනකම තිබ්බා මාව හම්බ වෙන්න. හැබැයි ඔහු කීවේ නෑ මොකටද හම්බ වෙන්න එන්නේ කියලා. පසුව ඊයේ 6:00 විතර මිත්‍රයා සමග එනවා ඔහුගේ ආදරබර බිරිඳත්. බිරිඳට බෙහෙත් ගන්න තමයි ඔහු පැමිණියේ. බිරිඳට බෙහෙත් ගන්න පැමිණියේ බිරිඳ මහතයි කියලා කියනවා. ඒ හරහා විශාල ලෙඩ රෝග තොගයක් මතුවලා තියෙනවා කියලා කියනවා. ඒ නිසා මේ தත්ත්වය මාගේ බිරිඳට කාන්තා රෝග සම්බන්ධයෙන් මම ඇයට යොමු කරන අතරතුරේදී මගේ අතිජාත මිත්‍රයා ඔහුත් එක්ක මම කතා කරනකොට ඔහුගේ උදරය වෙනදාට වඩා තෙරපිලා ඉදිරියට නෙරලා තිබුණා. මං මේ විදිහට කිව්වා මිත්‍රයා උදරය දැන් වැඩිනේ කියලා. මට කිව්වා ඒ සුපුරුදු වචනයෙන්ම මම කියන්නම්. "ඔව් මචං මගේ පර්සනැලිටි එක තියෙන්න ඕනනේ" කියලා. පස්සේ මම ඔහුට කිව්වා "යන් උඹගේ පර්සනැලිටි එක බලන්න" කියලා බලනකොට ඔහු දියවැඩියා රෝගියෙක්. ඔහු අධික රුධිර පීඩනයෙන් පෙළෙනවා ඒ මොහොත වෙනකොට. මා දන්නවා අනිවාර්යයෙන්ම ඔහුගේ ස්කෑන් පරීක්ෂණයක් කරත් ශරීර අභ්‍යන්තරයේ උදර අභ්‍යන්තරයේ මේද තැන්පත් වීම ෆැටි ලිවර් කියන තත්ත්වයක් අනිවාර්යයෙන් තියෙන බව. පසුව ඔහු පින් දුන්නා මට මේ රෝග දෙක හඳුනා ගැනීමට ලැබීම වටිනවායි කියලා. ඉතින් මම මේ කතාව ඔබ හමුවේ තිබ්බේ මේ ඔබේසිටි කියන මේ තත්ත්වය එහෙම නැත්නම් ශරීරයේ අධික තෙල් තැන්පත් වීම නිසා ඇතිවන අධික තරබාරුව සමහරෙක් දෙනා හිතාගෙන ඉන්නවා මේක පර්සනැලිටි එකක් කියලා. නමුත් ඔබේ පර්සනැලිටි එක ඊටාම ඉක්මනින් බිඳ දමන අවස්ථාවක් මේ අධික තරබාරුව. අපි මේ தත්ත්වයෙන් මිදෙන්න මොකද්ද කරන්නේ? මේ தත්ත්වයෙන් මිදීම ඔබ හිතන තරම් ලේසි පහසු කාර්යයක් නෙවෙයි. ඔබගේ බර ඔබ අඩු කර යුත්තේ වෛද්‍ය විද්‍යාත්මකව මාස 6ක් 12ක් අතුලත කාල සීමාවකදී 10% පමණයි. එහෙම ඊට වඩා ඔබගේ බර අඩු කිරීමට තැත් කරනවා නම් ඔබ නිතතින් වෙනත් රෝගයකට අපහසුතාවයකට පත්වීමේ ප්‍රවණතාවයක් තියෙනවා. ඒක නිසා මේක බොහොම සැලකිල්ලෙන් දැඩි අදිෂ්ඨානයෙන් කලබලයකින් තොරව සීලාචාරව කර යුතු වෙනවා. අද ලංකාවේ ජනගහනයෙන් 3න් 1ක් මේ තත්ත්වයටපත් වෙලා හමාරයි. ඒ වගේම උදරයේ මහත් වීම අපි ගත්තොත් ලංකාවේ ජනගහනයෙන් 4න් 1කට මේ උදරයේ නිරායීමේ තත්ත්වය තියෙනවා. මේ දෙකම අපි අරුත් ගන්නවන්නේ ඔබේසිටි කියන තත්ත්වයට. උදරය අඩු කර ගැනීමට ඔබට උපදෙස් දීලා ඇති ඒ සඳහා හොඳ ව්‍යායාම පද්ධතියක් තියෙනවා. ඔබේ සමස්ත සිරුරේම තියෙන ෆැට් ප්‍රමාණය අඩු කර ගැනීමට ව්‍යායාම පද්ධතීන් තියෙනවා. මේ දෙක විතරක් ඇද්ද? වෛද්‍යවරයෙක් හැටියට මා නිර්දේශ කරන්නේ ඔබගේ ව්‍යායාමය පමණක් ඔබගේ තරබාරුව අඩු කිරීමට ප්‍රමාණවත් නොවන බවයි. අධික වශයෙන් වෙහෙස වෙලා ඔබ කරන ව්‍යායාමය ඔබගේ සිරුරට එතරම් හොඳ වෙන්නේ නැහැ. අධිකව දාඩිය දාලා මහන්සියෙන් වෙහෙස වෙලා කරන ව්‍යායාමයේදී ඔබගේ මේ මාංශ පේශි ඇතුලේ තැන්පත් වෙන ලැක්ටික් කියන අම්ලය.
මේක ඔබට වේදනාකාරී වෙන්න වෙනවා. ඒක නිසා වර්තමානයේ නිර්දේශ කරන්නේ භාවනානුයෝගී ව්‍යායාම කරන්න. ඒ වගේම අධික තරබාරු ඔබට මගහර ගැනීම සඳහා ඒ මිදීම සඳහා ඔබට ඔබගේ ආහාර පාලනය ඉතාම අවශ්‍ය වෙනවා. අත්‍යවශ්‍ය වෙනවා. දැන් ඔබට ආහාරය පාලනය කිරීම නිසි වේලාවක ව්‍යායාමයට අමතරව ඔබට යම් යම් අමතර ආහාර වර්ග මේ ඔබගේ කැලරි ප්‍රමාණය දහනය කිරීමේ හැකියාව ඇති යම් යම් ඖෂධීය ආහාර වර්ග ඔබට පාවිච්චි කළ හැකියි. ඔබ කවුරුත් දන්නවා මේ අපේ රටේ සම්පතක් තියෙනවා තේ සම්පත. ඔබගේ මේ උදරයේ නිරායම මහත් වීම අවම කර ගැනීම සඳහා උපකාර කරා ගන්න පුළුවන් මේ තේ සම්පත. මේ සඳහා තියෙන හරිත තේ. හරිත තේ නිස්සාරකයක් ඔබට පාවිච්චි කරන්න පුළුවන් තේ වෙනුවට. මේ නිස්සාරකය අද වෙළඳපොළට ඇවිල්ලා තියෙනවා හයි ග්‍රීන් කියන නම. හයි ග්‍රීන් එක කැප්සූල් එකක ශ්‍රී ලංකාවේ වෙළඳපොලේ තියෙන හරිත තේ පැකට් 6ක් හෝ 7ක තියෙන ගුණයට සමාන වෙනවා. ඒ වගේම මා ව්‍යායාම ගැන සඳහන් කරානේ. හයි ග්‍රීන් එක කැප්සූල් එකක් ඔබ පැය භාගයක කරන ව්‍යායාමයකට සමානයි කියලාත් එලි දක්වලා තියෙනවා. ඒ අනුව ගත්තහම අනිත් පැත්තෙන් ගත්තහම හයි ග්‍රීන් වලට හැකියාවක් තියෙනවා මේ ඔබ ගන්නා වූ ආහාරය සිරුර ඇතුළට විශේෂයෙන් ඔබ ගන්නා වූ ෆැට් සිරුර ඇතුළට අවශෝෂණය කිරීම අවම කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ විතරක් නෙවෙයි සිරුර ඇතුළට ගත්තා වූ ඒ යම්කිසි ප්‍රමාණයක් මේදේ ඇතුළට ගියා නම් ඒ ගිය මේද ප්‍රමාණය වැඩිපුර දහනය කිරීමේ හැකියාවක් තියෙන බවටත් පෙන්වලා දීලා තියෙනවා. මේ විශේෂිත ගුණාංගයන් හයිග්‍රී කැප්සූලය තුල අඩංගු නිසා ඔබට හැකියාවක් තියෙනවා මේ හරහා ඔබගේ ඔබේසිටි කියන මේ තත්ත්වය පාලනය කර ගැනීමට. වැටකඩ